මොන්ටි රොබර්ට්ස් උසස් පාසලේ ඉගෙනුම ලබන විට ඔහුගේ ගුරුවරයා ඔහුට පැවරුමක් දුන්නා. ඒ තමයි ඔවුන් වැඩිවියටපත් වුණු විට ඔවුන් කිරීමට කැමති දේ ලියන්න කියලා ගුරුවරයා කිව්වා. මොන්ටි ඔහුගේ අභිප්‍රාය ගැන ලිව්වා. ඒ අක්කර 200ක ගොවිපලක් අත්පත් කර ගැනීමත් ඒ තුල රේස් අශ්වයන් බෝ කිරීමත් තමයි ඔහුගේ අරමුණ වුණේ. මොන්ටිගේ ගුරුවරයා මේක දැකලා ඔහුට දුන්නේ F සාමාර්ථයක්. ඒකට හේතුව තමයි මොන්ටි ජීවත් වුණේ පිකප් ට්‍රක් එකක පිටිපස්සේ අටවගත්ත පුංචි කූඩාරමක. ඉතින් ඔහු කවදාවත් සැබෑ නොවන අභව්‍ය සිහිනයක් දකින්නයි කියලා තමයි ඔහුට මේ වගේ F සාමාර්ථයක් ඔහුගේ ගුරුවරයා දුන්නේ. ඒ වගේම ඔහුගේ ගුරුවරයා ඔහුට සමච්චලයට hina වෙනවා. ඔහුගේ සිහිනය ගැන ඇහුවා. සමහර වෙලාවට ඔහු කම්කරුවෙක් විදිහට රැකියාවක් කරනවා කියලා ලියලා තිබ්බනම් ඔහුට ඒ සාමාර්ථයක් ලැබෙන්න තිබ්බා. නමුත් ඇත්තටම මොන්ටි කලේ Taman ඇත්තටම හීන දැකපු හීනය ලියලා පෙන්නපු එක. ඉතින් එදා Tamanට hina වුණ තමන්ගේ ගුරුවරයාට මේ මොන්ටි කියනවා ඔයා ඔයාගේ F එක තියාගන්න මම මගේ හීනේ තියාගන්නවා කියලා. ඉතින් අද වෙද්දි මේ මොන්ටි කියන පුද්ගලයා කැලිෆෝනියාවේ සොල්වෑන් වල අක්කර 154කට වඩා ඉඩමක ගොවිපලක් තියෙනවා. ඒ වගේ මේකේ රේස් අශ්වයන් බෝ කරනවා. ඒ වගේම සිය ගණනක් අසුන් පුහුණු කරවන්නන්ව පුහුණු කරන ආයතනයක් පවා ඔහු පවත්වගෙන යනවා. ඉතින් මොන්ටි මෙතනදී කලේ මොකක්ද? ඔහු කලේ පොඩි සිහින දකින්න වෙනුවට ඔහු ලොකු සිහින දැකපු එක තමයි කරේ. ඒ වගේම ඔහු ඒක සාක්ෂාත් කරගත්තා. මයිකල් ආන්ජලෝ කියන ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා එහෙමත් නැත්නම් මූර්ති ශිල්පියා වරක් මෙහෙම කියලා තියෙනවා. මම කිරිකරුණේ දේවදූතයෙක් දැක්කා. මම ඔහුව නිදහස් කරන තුරු කැටයම් කළා. ඔහු නොකිය කියන්නේ මොකද්ද මෙතනදී? ඔහු දකින්න කිරිකරුණ පාෂාණය තුලින් ඔහු සිහිනමවා ගන්නවා දේවදූතයෙක්. ඔහු ඔහුගේ හීනේ ඉන්න කෙනාව එළියට ගන්නකම් කැටයම කපලා අවසන් කරනවා. ඔයා නිතරම විශාල සිහින දකින්නවා නම් ඒ විශාල සිහින වලට ආකර්ෂණය වෙන්නේ විශාල මිනිසුන් කියලා. ඩේව් ලිනිගර් කියන රියල් එස්ටේට් ව්‍යාපාරිකයා කියලා තියෙනවා. විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්ත මිනිස්සුයි සාමාන්‍ය මිනිස්සුයි අතර තියෙන වෙනස වෙන්නේ සිහින දැකීමේ ප්‍රමාණයයි. ඒ කියන්නේ සුපිරි ජයග්‍රාහකින් විශාල සිහින දකිනකොට සෙසු පුද්ගලයන් දකින්නේ කුඩා සිහින. මිනිසෙක් සඳට යැවීම ගැන ජෝන් F කෙනඩි සිහින දැක්කා. අගතියෙන් සහ අසාධාරණයෙන් තොර රටක් ගැන මාටින් ලූතර් කිං ජූනියර් සිහින මැව්වා. අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් හැම ගෙදරකම තියෙනවා දැකීම බිල් ගේට්ස්ගේ සිහිනය වුණා. Apple නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්ගේ සිහිනය වුණේ පරිගණකයට සමාන හැමතැනම අරගෙන යන්න පුළුවන් දුරකථනයක් හැමෝගේ මතේ තිබීමයි. ලෝකයේ හැම ගෙදරකම විදුලි බලය තිබීම බක්මිනිස්ටර් පුලගේ හීනේ වුණා. මේ හැමෝගෙම හීනේ වුණේ අනෙක් අයට තියෙන ප්‍රශ්න විසඳලා ඔවුන්ගේ ජීවිත පහසු කිරීමේ සිහිනයක්. ඒව ඇත්තටම විශාල සිහින. ඔබට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතමින්, ඒ වගේම සිහින දකිමින් ඔබට සීමාවන් පනවගෙන තියෙනවා නම් ඒකෙන් ඇත්තටම ඔබට වෙන්නේ අනතුරක්. ඔබේ ශක්තිය අපතේ යෑමක්. ඉතින් ලොකු සිහින දකින්න පුරුදු වෙන්න. ඔබට සිහින දකින්නත් මුලින් පුරුදු වෙන්න සිද්ධ වෙනවා. ඔබට අවශ්‍ය මොන වගේ තත්ත්වයක්ද කියලා ඔබ තනිවම කල්පනා කරන්න සිහිනමවන්න. ඒකට මම දැන් මේ කියන පියවර 6 අනුගමනය කරන්න ඔබට පුළුවන්. ඉතින් මුලින්ම ඔබේ දැස් වසාගෙන මේවා හිතින් දකින්න පටන් ගන්න. අංක 1 තමයි මුලින්ම ඔබේ මුදල් පසුම්බියට හිත යොමු කරන්න. ඔබේ දැනට මාසික ආදායම කීයද? ඔබට මුදල් ගලාගෙන ඉන්නේ කොහෙන්ද? ඒවක් ගලාගෙන ඉන්නේ කොහොමද? ඉතිරි කිරීමේ ගිණුම් වල සහ ආයෝජන වල ඔබේ මුදල් කොච්චර තියෙනවද? ඔබ සතු ඇති වත්කම් වල සම්පූර්ණ සුද්ධ වටිනාකම කීයද? ඊළඟට ඔබේ නිවස මොන වගේ විය යුතුද? ඒක පිහිටා තිබිය යුත්තේ කොහේද? ඔබේ ගේ වටා තියෙන ඕන පරිසරය මොනතරම් සුන්දර වෙන්න ඕනද? ඔබේ නිවසේ මිදුල භූමි දර්ශනය ඒ වගේ දේවල් මොන වගේ වෙන්න ඕනද? පොකුණක් හෝ ස්විමින් පූල් එකක් තියෙන්න ඕනද? ගෙදර බිත්ති මොන පාටද? ගෘහ භාණ්ඩ මොන වගේ වෙන්න ඕනද? කාමරවල සිතුවම් මෙලලා තියෙන්න ඕනද? ඒවා මොන විදිහේ පින්තූරද? මේ කියන දේවල් ගැන ඇස් වහන් හිතින් දකින්න. ඒ වගේම ඔබ මනසින් අඳගත්ත නිවස පුරාම ඔයා මනසින් ඇවිදින්න. මේ අධීරයේදී ඔයා මේ නිවස මිලදී ගන්නේ කොහොමද කියලා දුක් වෙන්න එපා. මට ඔය මල විකාර හේනවල ජීවත් වෙන්න බෑ. මට ඔයා ගන්න තරම් සල්ලි නෑ. මේ වගේ දේවල් කියමින් ඔයාව විනාශ කරගන්නත් එපා. ඔබේ හිතේ ඇඳගත්තු චිත්‍රය ඔබේ මනසට බාර දුන්නාම මට ප්‍රමාණවත් තරම් මුදලක් නෑ කියන අභියෝගය ඔබේ මනස විසින්ම විසඳනවා. ඊළඟට මොන ආකාරයේ මෝටර රථයක්ද ඔයා පදවන්නේ කියන එකත් මනසින් දකින්න. ඔබේ මුදල් වලින් ලබා ගන්න පුළුවන් වෙනත් වැදගත් අවස්ථාවනුත් ඔයාගේ මනසින් දකින්න. ඊළඟ පියවර 2. ඊළඟට ඔයා කරන්න කැමති විශිෂ්ටතම රැකියාව ගැන චිත්‍රණය කරන්න. ඔයා වැඩ කරන්නේ කොහෙද? ඔයා මොනවද කරන්නේ? කාත් එක්කද ඔයා වැඩ කරන්නේ? ඔයාට මොන වගේ පාරිභෝගිකයින්ද ඉන්නේ? මොන වගේ සේවකින් පිරිසක්ද ඔබට ඉන්නේ? ඔයා කරන්නේ ඔබේම ව්‍යාපාරයක්ද? මේ හැම දෙයක් ගැනම හිතින් දකින්න. අංක 3. ඊළඟට ඔබේ විවේකයේ චිත්‍රණය කරන්න. ඔබ විනෝද වන වෙලාව, ඔබ පවුලයාත් සමග එහෙමත් නැත්නම් ඔබේ මිත්‍රයන් සමග විවේක කාලවලදී ඔබ මොනවද කරන්නේ? ඔබේ විනෝදාංශ මොනවද? ඔබ නිවාඩු ගත කරන්නේ කොහෙටද යන්නේ? මේ වගේ හැම දෙයක්ම සිතින් දකින්න. අංක 4. ඊළඟට ඔබේ ශාරීරික සහ කායික සෞඛ්‍ය ගැන ඔබේ අවධානය යොමු කරන්න.
ඔබ සියලු රෝගවලින් නිදහස්ද? ඔබේ ආයුෂ කීයද? මුළු දවසම ඔබ ප්‍රමෝදයෙන් ගත කරනවද? ඔබ ව්‍යායාම කරනවද? වතුර වැඩියෙන් බොනවද? මේ දේවල් ගැන මනසින් ඔබේ අවධානය යොමු කරන්න. පියවර 5. අංක 5. ඊළඟට ඔබේ පවුල සහ මිතුරන් සමග ඇති සම්බන්ධතාවය පිළිබඳව මනසින් චිත්‍රණය කරන්න. ඔබේ පවුල සමග සහ මිතුරන් සමග ඔබට සමීප සම්බන්ධතාවයක් තියෙනවද? ඔබේ මිතුරන් සමග තියෙන සම්බන්ධතාවය කොතරම් හොඳද? ඔබේ මිතුරන් ඔබට ආදරේද? ඔබේ පවුල සමග ඔබට හොඳ බැඳීමක් තියෙනවද? ඔබේ පවුල ඔබව දිරිගන්නවද? මේ දේවලුත් හිතින් දකින්න. අංක 6. එහෙම නැත්නම් පියවර 6. අවසාන පියවර තමයි ඔබේ ජීවිතයේ පෞද්ගලික තත්ත්වය කුමක්ද? ඔබ අධ්‍යයන කටයුතු වලට කාලය යොමු කරනවද? පුහුණු වීම් වලට, වැඩමුළු වලට ඔබ සහභාගී වෙනවද? භාවනා කටයුතු වලට ඔබ සම්බන්ධ වෙනවද? විදේශ රටවල සංචාරය කරනවද? මේ දේවල් පිළිබඳව ඔබ මනසින් දකින්න. ඉතින් මේ පියවර 6 යටතේ ඔයා මනසින් මේ සම්බන්ධයෙන් චිත්‍රණය කරොත් අනාගතයේදී ඔබට අනිවාර්යයෙන්ම ඒ දේවල් ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඒක ඔබේ යටිහිතට ටිකින් ටික කාවදින එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.